අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙන තමයි ආවේ. ඉතින් මේක වැදගත් වෙන්නේ අස්වැසුම ඇති නැති හැමෝටම වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එක අවසානයේත් ඒක නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න මාර්තු මාසයට අදාළ සහ පෙබරවාරි මාසයේ හිග මුදල් වලට අදාළ අසසුම ගිනුම් හිමි වැඩිහිටි අයගේ වැඩිහිටි දීමනාව මාර්තු මාසයේ ඔන්න අද දවසේ බැංකු ගිනුම් වලට නිදහස් කරලා තියෙනවා. ඉතින් අද ඉඳලා ඔන්න ඔයාලට මේ වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා බැංකු වලින් ලබා ගන්න අපේ අම්මලා තාත්තලාට. ඉතින් අසසුම ගිනුම් නැති තැපැල් කන්තෝර වලින් ලබා ගන්න අයටත් මේ දීමනාව හෙට ඉඳලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට. ඒ අදාළ තැපැල් කාර්යාල වලින් ඔයාලට ළඟම තැපැල් කාර්යාල ඔයා ගන්නේ කොයි තැපැල් කාර්යාලෙන් දේවලින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වකුගඩු දීමනාවත් ඒ තැපැල් කාර්යාල වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආබාධිත දීමනාව සමහර අයට බැංකු ගිණුම් වලට තමයි බැර වෙන්නේ. සමහර අයට තවමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි ලැබෙන්නේ. ඉතින් ඒ අදාළ තැන්වලදී ඔයාලට ඒ දීමනාවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉදිරි දින දෙක තුන ඇතුළත. ඉතින් ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන් මේ තැපැල් කාර්යාල වලින් ලබා ගන්නකොට. මොකද යම් ප්‍රදේශවලට මුදල් නිදහස් කරනකොට යම් ප්‍රමාදවන් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට බදුල්ල තැපැල් කාර්යාලයෙන් ලබා ගන්න පිරිස අද ලබා ගන්නවා නම් හැබැයි පොළොන්නරුවේ තැපැල් කාර්යාලයෙන් තව දවස් දෙකක් තුනක් ප්‍රමාද වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රමාදයන් තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් තව කෙනෙක් දැනුවත් කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පාලින් කමෙන්ට් කරන ගම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්න මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.